10 වසර 7 පාඩම වඩනෙමු නිවන් මඟ. නමෝ බුද්දාය තෙරුවන් සරණයි ආදරණීය දරුවනි. පුතේ අපි දන්නවා අපේ අමම්මෑණී ලෝතර බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේ විදිහට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ බව මෙහි අන්තර්ගත වෙලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. දුක්ඛ සත්‍ය දුක, දුක්ඛ සමුදය සත්‍ය දුකට හේතුව, දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නැති කිරීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය දුක නැති කිරීමේ මාර්ගයේ ඒ සත්‍ය සතරයි. අපි දුක්ඛ සත්‍ය ගැන 7 වසරේ 9 වෙනි පාඩමෙන් ඉගෙන ගත්තා. දුක්ඛ සමුදය සත්‍ය ගැන 8 වසරේ 6 වෙනි පාඩමෙන් කතා කළා. ඔයාලට මතක ඇති 9 වසරේදී දුක්ඛ නිරෝධාරි සත්‍ය ගැන කතා කළා. අපි 10 වසරේ 7 වෙනි පාඩමෙන් අද කතා කරමු දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය ගැන. ඒ කියන්නේ දුක නැති කිරීමේ මාර්ගය ගැන. බෞද්ධ නිවන් මාර්ගයේ ගමන් කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස විසින්ම නිවන් මාර්ගයේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුය. මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් මැදුම් පිළිවෙත පිළිපැදීමේදී අත්කිලමත අනුയോഗයේ හෙවත් ශරීරයට දැඩිව දුක් දීමත්, කාමසුකල්ලිකාන යෝගයේ හෙවත් ශරීරයට දැඩි සැප දීමත් යන අන්ත දෙක අත්හල යුතුය. හොඳයි දරුවනි. නිවන් දකින්න කැමති අය ඒ අන්ත දෙක අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ගමන් කළ යුතු මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. නමෙන් අපට තේරෙනවා මේ නිවනට යන මාවතේ පඩිපෙළි 8ක් තියෙනවා කියලා. බලමු ඒ 8 මොනවද කියලා. සම්මා යන වචනයෙන් නිවැරදි නැත්නම් යහපත් යන අදහස දෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ කාරණා 8 පිළිවෙලින් පාඩම් කරගන්න ඕන දුවේ පුතේ. ඔයාලට මතක ඇති අපි කතා කළා නිවන් මාගේ ගමන් කරන අය සීල සමාධි ප්‍රඥා වශයෙන් ත්‍රි ශික්ෂාවන් වැඩි යුතු බව 8 වසරේ 30 පාඩමින් ඉගෙන ගත්තා. හිත කලබල කරගන්න එපා දරුවනි. මේක මතක තියාගන්න හරි පහසුයි. මේ වචන ටික පහලට එකින් එක ලියලා බලන්න. සම්මා දිට්ඨියෙන් දුටු සංකල්පනාවන් වචනයට නගා ක්‍රියාවෙහි යොදා ආජීවකතුමා වෑයමෙන් සිහියෙන් යුතුව සමාධියටපත් විය. සම්මා කියන වචනය මුලට යොදමින් පිළිවෙලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතක තබා ගන්න මේකෙන් පුළුවන් වේවි. ත්‍රි ශික්ෂාවලට මේ 8 බෙදෙනකොට ප්‍රඥාවලට මුල් අංග 2ත් ඊළඟ අංග 3 සීලයටත් ඉතිරි අංග 3 සමාධියටත් බෙදන්න. හරි පහසුයි නේද? හොඳයි දුවේ පුතේ. අපි දැන් දැනගත්තා ආර්ය මාර්ගයේ අංග 8 ත්‍රි ශික්ෂාවට බෙදෙන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා විස්තර සහිතව. පුතේ සත්‍ය සසර සැරිසරන්නට කර්මයේ හේතුවක් වෙනවා. ඉතින් මේ කර්මයේ පිළිබඳ නිවැරදි දෘෂ්ටිය ඇති කර ගැනීම අපි සම්මා දිට්ඨිය කියලා කියනවා. මේ සම්මා දිට්ඨියත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය විදිහට. දරුවනේ ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ කර්මය ගැන නිවැරදි වැටහීමක් ඇති කර ගැනීම. මේ ලෞකික සම්මා දිට්ඨිය අපි කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියනවා. කර්ම විපාක ගැන මිනිසුන් තුළ වැරදි වැටහීම් 10ක් තියෙනවා. ඒ වැරදි 10 අයින් කරලා නිවැරදි වැටහීම ඇති කර ගැනීම කම්මස්සකතා සම්මා දිට්ඨිය හෙවත් ලෞකික සම්මා දිට්ඨිය කියලා කියනවා. අපි බලමු මේ මිත්‍යා දෘෂ්ටි 10 මොනවද කියලා. 1. දානෙහි විපාක නැත. 2. යාගෙහි විපාක නැත. 3. පූජාවන්හි විපාක නැත. 4. මෙලොව නැත. 5. පරලොව නැත. 6. මවට සැලකීමේ විපාක නැත. 7. පියාට සැලකීමේ විපාක නැත. 8. හොඳ නරක කර්ම විපාක නැත. 9. ඕපපාතික සත්වයෝ නැත. 10. හොඳ නරක කියා දෙන මහාන බමුණෝ නැත. මේ මිත්‍යා දෘෂ්ටි 10න් අයින් වෙලා සම්මා දෘෂ්ටියට පැමිණෙන කෙනා දානෙහි විපාක ඇති බව, යාගෙහි විපාක ඇති බව, පූජාවන්හි විපාක ඇති බව, මෙලොව ඇති බව, පරලොව ඇති බව, මවට සැලකීමේ විපාක ඇති බව, පියාට සැලකීමේ විපාක ඇති බව, හොඳ නරක කර්ම විපාක ඇති බව,
ඕපපාතික සත්‍යෝ ඇති බව හොඳ නරක කියා දෙන මහණ බමුණෝ ඇති බව පිළිගන්නවා. මේ මිත්‍යා දෘෂ්ටි 10 අතහැරලා එම සම්මා දෘෂ්ටි 10 පිළිගන්නා පුජ්‍යලයා සම්මා දිට්ඨියටපත් වෙනවා. ත්‍රිශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරනවා. දැන් අපි ඉගෙන ගනිමු ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන. මේටම චතු සත්‍ය සම්මා දිට්ඨිය කියලාත් කියනවා. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති නිසායි එහෙම කියන්නේ. සංසාරගත සත්‍යය දුකම අනුභව කරනවා කියලා දුක්ඛ සත්‍ය දැක කෙනා අවබෝධ කර ගන්නවා. එම දුකට හේතුව තණ්හාව කියලා දුක්ඛ සමුදය සත්‍ය ගැන දකිනවා. තණ්හාව සම්පූර්ණයෙන් නැති කිරීම නිවන විදිහට දුක්ඛ නිරෝධ සත්‍යයෙන් දකිනවා. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුය කියලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරය සත්‍ය ගැන දකිනවා. අපි සම්මා දිට්ඨිය විස්තර කළා. අපි දැන් බලමු සම්මා සංකප්පය ගැන. සම්මා සංකප්පය කියන්නේ නිවැරදි යහපත් සිතුවිලි. ඒවා කොටස් 3කට බෙදෙනවා. නෙක්ඛම්ම සංකප්පය, පංචකාමයෙන් ඈත් වීම, නිස්කාමයේ සිතුවිලි වැඩි වීම නෙක්ඛම්ම සංකප්පය. අව්‍යාපාද සංකප්පය, ද්වේෂයෙන් බැහැර වීම, මෛත්‍රී සිතුවිලි වැඩි වීම අව්‍යාපාද සංකප්පය. අවිහිංසා සංකප්පය, අනුනට හිංසා පීඩා නොකිරීම, කරුණාව වැඩි වීම අවිහිංසා සංකප්පය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 3 වන පියවර සම්මා වාචා හෙවත් යහපත් වචන භාවිතයයි. වචනෙන් සිදුවන වැරදි 4ක් තියෙනවා. මුසාවාදේ, පිසුනා හෙවත් කේලම් කීම, පරසා වාචා හෙවත් සිත්‍ර දෙවන වචන කීම, ප්‍රලාප හෙවත් හිස් වචන කතා කිරීම. මේ වයින් වැළකී සත්‍ය කතා කිරීමත්, මිනිසුන් සමගි කරවන වචන කතා කිරීමත්, සැනසෙන වචන කතා කිරීමත්, අර්ථවත් වචන කතා කිරීමත් සම්මා වාචාවට අයත් වෙනවා. සම්මා කම්මන්ත කියන්නේ කයින් සිදුවන අකුසල කර්ම වලින් වළකින එක, සත්ව ඝාතනයෙන් වෙන්වීම, නොදුන් දෑ ගැනීමෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම වගේ දේවල් සම්මා කම්මන්තයට අයිති වෙනවා. සම්මා ආජීව කියන්නේ නිවැරදි යහපත් ජීවිකාවක් තෝරා ගැනීම. ඒ වගේම පස්පවින් තොරව නිවැරදි යහපත් කර්මාන්තයක් ජීවිකාව ලෙස ගැනීම. සම්මා වායාම කියන්නේ සතරවිධ වූ නිවැරදි යහපත් උත්සාහයන්. මොනවද පුතේ මේ යහපත් උත්සාහයන් 4? උපන් අකුසල් ප්‍රහීන කිරීමේ උත්සාහය තියෙන්න ඕනේ. නූපන් අකුසල් නූපද වීමේ උත්සාහයක් තියෙන්න ඕනේ. උපන් කුසල් දියුණු කිරීමේ උත්සාහය හා නූපන් කුසල් ඉපදවීමේ උත්සාහය කියන අංග 4 තමයි සම්මා වායාමට අයිති සතරවිධ වූ නිවැරදි යහපත් උත්සාහයන්. සම්මා සති නිවැරදි යහපත් සිහිය කොටස් 4කට බෙදෙනවා. කායානුපස්සනාව, කය අනුව සිහිය පිහිටුවා ගැනීම, වේදනානුපස්සනාව, වේදනාව අනුව සිහිය පිහිටුවා ගැනීම, චිත්තානුපස්සනාව, සිත අනුව සිහිය පිහිටුවා ගැනීම, ධම්මානුපස්සනාව, සිතුවිලි අනුව සිහිය පිහිටුවා ගැනීම කියන 4 සම්මා සතිය විදිහට හඳුන්වනවා. සම්මා සමාධි නිවැරදි යහපත් සිතේ එකඟකම අපි සම්මා සමාධිය විදිහට දකිනවා. විශේෂයෙන්ම නිවන අරමුණු කරලා හිතේ ඇතිවන එකඟ බව සම්මා සමාධිය විදිහට හඳුන්වන්න පුළුවන්. සමාධියට පත්වීමේ ගැඹුරුම අවස්ථාව විදිහට ධානය ලැබීම දක්වන්න පුළුවන්. නිවනට බාධා කරන පංච නීවරණ ධර්ම යටපත් වෙලා හිත පිරිසිදු වෙනවා සම්මා සමාධිය තුලින්. බලමු අපි පංච නීවරණ මොනවද කියලා. කාමච්ඡන්ද, පස්කම් සැපයට ඇති කැමැත්ත, ව්‍යාපාද, ද්වේෂ සහගත සිතුවිලි, තීන මිද්ද, සිතෙහි මැලි බව, උද්ධච්ච කුක්කුච්ච, නොසන්සුන් හා පසුතැවිලි ගතිය, විචිකිච්ඡා, විවිධ ලෙසින් නැති සැකය. මේ පංච නීවරණ ධර්ම යටපත් වෙලා සිත සමාධියට පත් කරන්න සම්මා සමාධිය තුලින් හැකි වෙනවා. මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමෙන් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් සම්පූර්ණ වෙනවා. ප්‍රථම, ද්විතීය, තෘතීය හා චතුර්ථ යන රූපාවචර ධාන 4 උපදවා ගන්නත් හැකි වෙනවා.
අරහත්වයේ දක්වා මේ අංග 8 දියුණු කරන්නාට සම්මා ඥාන සහ සම්මා විමුක්තිය යන අංග දෙකත් එකතු වෙනවා. එහෙම එකතු වෙලා අධිපඤ්ඤා ශික්ෂාව සම්පූර්ණ වෙනවා. මේ විදිහට ගත්තහම රහත් වීම දක්වා පිරිවෙත් පුරන්නා ආර්ය අංග 8කුත් රහතන් වහන්සේ ආර්ය අංග 10කුත් සම්පූර්ණ කරනවා. ආයුබෝවන්